වෙසක් උත්සවය අති සාර්ථක විදිහට නුවරඑළිය නගරයේ මූලික කරගෙන නුවරඑළිය දිස්ත්‍රික්කේ පුරාම සිද්ධ කරලා නිමාවටපත් වෙලා ප්‍රීති වෙසක් එක්ක බොහොම සතුටින් ඉන්න වෙලාව. හැබැයි අපි මේ වෙලාවේ විශේෂයෙන්ම නුවරඑළිය වෙසක් රාජ්‍ය උත්සවයේ පැවැත්වීම මුලින් ඉඳලා පැවැත්වීමට විවිධාකාර වමනාවන් තිබුණා. නුවරඑළියේ මූලික කරගෙන මේ රාජ්‍ය වෙසක් උත්සවයේ පැවැත්වීම විවේචනය කරමින් නතර කරන්න විවිධ කුමන්ත්‍රණ තිබුණා. හැබැයි මේ දේශපාලන කුමන්ත්‍රණ වලට විවිධ අයගේ කුමන්ත්‍රණ වලට ඉඩ දෙන්නේ නැතුව යොදාගත් ආකාරයට ඒ රාජ්‍ය උත්සවයේ තාම සාර්ථක විදිහට අපිට නුවරඑළියටත් වඩා වෙනදාටත් වඩා සිරිය වෙන දැනෙන ආකාරයට තාම හොඳට සිදු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒතර මේ රාජ්‍ය වෙසක් උත්සවයේ නුවරඑළියට ආවේ මේ රාජ්‍ය නැත්නම් වර්තමාන රජයේ මැදිහත් වෙලා ලැබිච්ච එකක් නෙවෙයි. මේක හැම සැරේම තීරණය වෙන්නේ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකම් හාමුදුරු සභාපති හාමුදුරු ඇතුළු බල මණ්ඩලයේ යෝජනාව අනුව තමයි මේ වෙසක් රාජ්‍ය උත්සවය පවත්වන දිස්ත්‍රික්කේ තීරණය කරන්නේ. එතකොට රජයේ මැදිහත් වෙලා නුවරඑළියට ගෙනල්ලා මේ රාජ්‍ය වෙසක් උත්සවයක් තිබ්බ නෙවෙයි. ශාසන ආරක්ෂක නුවරඑළිය යෝජනා පරිදි කරගෙන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය තියන්න යෝජනා කරගත්ත මහා සංඝරත්නයේ ඉල්ලීම ආශිර්වාදේ මැද. එතකොට මේ අවස්ථාව අපිට ලැබුණාට පස්සේ අපි මේ කටයුතු සියල්ල ප්‍රාදේශීය අපේ ලේකම් හාමුදුරුවෝ, දිස්ත්‍රික් ලේකම් හාමුදුරුවෝ, ශාසනායක බල මණ්ඩල, සමස්ත ශාසන බල ලේකම් හාමුදුරුවෝ, සභාපති හාමුදුරුවෝ ඇතුළු අපි මෙය ඉතාම හොඳට සාකච්ඡා කරලා සංවිධානය කරගන්න කටයුතු කරගෙන යනකොට අපිට රාජ්‍ය මැදිහත් වීමක් සිද්ධ වුණා. රාජ්‍ය මැදිහත් වීම රාජ්‍ය වෙසක් උත්සවයට තියෙනවා. කදින් ඉඳලා තියෙන එකක් නෙමෙයි. අතීතයේ ඉඳලාම තියෙන එකක්. එතකොට මේ යෝජනාවට අනුව රාජ්‍ය මැදිහත් කරගත්තේ ශාසන බල මණ්ඩල මූලිකත්වයෙන් මේ රාජ්‍ය වෙසක් උත්සවය අපි පවත්වන්නේ හිටියා. ඒ නිසා කොයි රජයේ තිබුණත් මේ වෙසක් රාජ්‍ය උත්සවයට අනුග්‍රහය දක්වනවා. ඒතර මේ වර්තමානයේ අතිගරු ජනාධිපතිතුමාගේ තුරු රාජ්‍ය මේ සඳහා අපිට ලබා දෙන්න පුළුවන් උපරිම සහාය. ජනාධිපතිතුමාගේ සහභාගීත්වය, මැති ඇමතුම්ලාගේ සහභාගීත්වය. ඒතර බුද්ධ ශාසන සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම, බෞද්ධ කටයුතු ජෙනරාල් කොමසාරිස් ජෙනරාල්තුමාගේ මැදිහත් වීම යටතේ මේ වෙසක් උත්සවය ඉතාම හොඳට අපි පවත්වුවා. අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳට සාර්ථක කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා නුවරඑළිය ජනතාව හැටියට නුවරඑළිය මහා සංඝරත්නය හැටියට ඉතාම සතුටින් සන්තෝෂයෙන් ඉන්න අවස්ථාව. ඉතින් ඒ වෙලාවේ අපිට මේ ඊයේ දවසේ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. මේ අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපේ ජාතික නිදහස් පෙරමුණේ නායක කියාගන්න විමල් වීරවංශ හිටපු ඇමති කෙනෙක් මං හිතන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඒ වගේම පක්ෂයක නායක කෙනෙක්. එතුමා මං හිතනවා කිසිම තොරතුරක් දැනගන්න නැතුව සක්කුසේ පිළිබඳව ඒ ප්‍රකාශය කළා. මං හිතනවා මේ කිරිහැලියට ගොම බින්දුවක් දැම්මා වගේ වැඩක් එතුමා කළේ. අද එතුමාගේ ප්‍රකාශය නිසා මේ රාජ්‍ය වෙසක් උත්සවයෙන් සතුටටපත් වෙච්ච මහා සංඝරත්නය අද කනස්සලටපත් වෙලා ඉන්නේ. නුවරඑළිය ජනතාවද කනස්සලටපත් වෙලා ඉන්නේ. ඇයි? එතුමා පට්ටපල් බොරුවක් තමයි කිව්වේ. පට්ටපල් බොරුවක් කිව්වේ. එතුමාගේ දේශපාලන මතය අපිට අදාළ වෙන්නේ නැහැ. එතුමාට ඕන දේශපාලනයක් කරන්නත් පුළුවන්. හැබැයි මෙහෙම පච කියලා මේ රාජ්‍ය උත්සවේ තාම ලස්සනට අපි කරගත්ත රාජ්‍ය උත්සව විනාශ කරන්න එතුමාට ඉඩ තියන්න පුළුවන් කම. නිසා අපි තරයේ කියනවා එතුමා තව මාධ්‍ය සාකච්ඡාවක් තියලා එතුමා කළ මේ ප්‍රකාශය ඉල්ලාස් කරගන්න ඕන. හේතුව වෙසක් රාජ්‍ය උත්සවයේ වැස්සට යට වෙලා ගියේ නැහැ. වෙසක් රාජ්‍ය උත්සවය තාම හොඳට කිසිම කාලගුණික වශයෙන් කරදරයක් නැතුව අපි තාම හොඳට සිදු කරගන්නවා. ඒ වගේම වෙසක් රාජ්‍ය උත්සවයේ වෙසක් කලාපයේ නැරඹීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නුවරඑළිය නගරයට එකතු වුණා. ඒ වගේම තමයි අපි කියන්නට ඕන විමල් වීරවංශ මහත්තයා හිතාගෙන ඉන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ බෞද්ධයෝ නැහැ කියලා. අද එතුමාට දුකක් ඇති වෙලා තියෙනවා රාජ්‍ය වෙසක් උත්සවයේ නුවරඑළිය වගේ තැනක තිබෙන්නට. ඒ නුවරඑළිය කියන්නේ ලංකාවේ නගරයක් නෙමෙයි. ලංකාවට අයිති කොටසක් නෙමෙයි. නුවරඑළිය දිස්ත්‍රික්කය ගත්තොත් මම හිතනවා 60කට එහා බෞද්ධ ප්‍රතිශතයක් තියෙනවා. ඒ බෞද්ධ ජනතාව විශාල ප්‍රමාණයක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. වෙසක් උත්සවයේ මේ පිළිබඳව රාජ්‍ය වික්ෂුන් වහන්සේලාට අපි ජනතාවට සතුටු වෙනවා. විමල් වීරවංශ මැතිතුමාට සතුටු වෙන්න බැරුණාට අපි හිතන්නේ එතුමා මං හිතන්නේ මේ කුරුඳුවත්තේ මිනිස්සෙක් නෙවෙයි. කොළඹ රාජ්‍ය වෙසක් උත්සවයේ හැමදාම තියාගෙන ඉන්න කතා කරන්නේ. එතුමාත් ওই මාතර පැත්තේ අද පිළිසර ගමක හිටි මිනිස්සෙක්. ඒතර මේ වගේ ගමකට ගමේ ඉන්න මිනිස්සුන්ට වෙසක් සිරිය
විඳින්න අවස්ථාව ලැබීම පිළිබඳව එතුමා අසතුටු වෙනවා නම් මම හිතන්නේ එතුමා කෝක දේශපාලන නිසා